වෛරයතාව දුර යන ලකුණුයි ඇත්තේ දෛවය මොන වාගේද තේරෙන්නත්තේ ඇයි මිනිසුන් නැහෙන්නේ ඔය දීමත්තේ නයි මුගටින් සේකිම වාලි දාගන්නේ පින්වතුනි දැන් අර අක්කගේ හිතේ තියෙන වෛරය වැඩි කවදාවත් කරුණාවන්ත ගතිය ඉස්මතු වෙන බවක් පේන්නේ නැහැ. අම්මේ දැන් මේ ගෙදර වැඩ වෙන්නේ මල්ලිට ඕන විදිහටද නැත්නම් අර අනිත් කෙනාට ඕන විදිහටද? ඇයි පුතේ එහෙම අහන්නේ? මං අද හීන් බෝවිටියක් ඇඳ ටිකක් හදන්න කියලා ලෑස්ති වුණා. අම්මගේ ලේලි ඒකටත් නීති දැම්මා. මොනවා? ඔව් අම්මේ. තාම බඳලා අවුරුද්දක්වත් නැහැ. ධම්ම නීති දාන්න පටන් අරන්. ඒව කොහෙද මාත් එක්ක? බලමුකෝ තව ටික දවසක් ඉවසලා. අනික අම්මා දන්නවද? අම්මට ඔය කොටුවෙන් ලාභෙට ඇඳුම් අරන් දුන්නට එයාලගේ අම්මටයි තාත්තටයි අරගෙන යන්නේ හොඳම තැන්වලින්. නෑ. මෝරට hina වෙලා හිටියට මේ කිහිමද කරන්නේ මට? අන්තිමට වාගේ පුතේ තරගිය අනියත පුතේ. හේකනේ අම්මට මම මුලින් කියපු දේ කොයිද ඉතින් ගණන් ගත්තේ නෑනේ. අදින් පස්සේ මං එයාට බෙදන්නේ එයා මට බෙදෙන හැන්දෙන්ම තමයි. ඔන්න බලා ගන්නකො. අනේ මන්දා ඔයා එකක් කියනවා අම්මා එකක් කියනවා මට තේරෙන්නේ කවුරු ඇත්ත කියනවද කියලා. අනේ ෂේහාන් අම්මා මට ගොඩාක් ආදරෙන් හිටියා. ඔයාලගේ අක්කා තමයි ආදරේ නැති කරේ. මේ වෙලාවේ මට අක්ක එක පැටලෙන්නත් බෑ. එතකොට අම්මා අඩන්න ගන්නවා මං ඔයා නිසා වෙනස් වුණා කියලා. ඔව් ෂේහාන් ඒක ඇත්ත. හරි කමක් නැහැ. මාසෙකට දවස් දෙකක් න්යා එන්නේ. ඔහේ අවසල ගියපු දෙ. අපේ අම්මා ඉස්සර වාට සැලකුවේ එයාගේම දුවෙක්ට වගේ. ෂිට් මේ අක්කේ සේරම නැති කරානේ. හරි දැන් ඔයයි කිසි දෙයක් කතා කරන්න යන්න එපා. මොකද එතකොට ඒ හැම දෙයකින්ම කැපෙන්නේ මගේ ලකුණ. අන්න ඒක තමයි මං කිසිම දෙයක් නොකිය ඉන්නේ. නැත්තම් මං අක්කට තේරෙන භාෂාවෙන් අමතනවා. ඔන්න අම්මේ ඔයාගේ ඇඳුම් සේරම ටික මං හේදුවා. අනේ මගේ දුවට පිං සිද්ධ වෙනවා. මේ ගේ ඉතින් මටම දුන්නා නම් මං ඉතින් හැමදාම රෙදි ටික හොදලා දෙනවනේ. ඒකට ඉතින් මම මොනා කරන්නද පුතේ? මාත් කැමතියි දැන් උනත් කේ ඔයාට දෙන්න. ඒ උනාට අයිතිය පාලයටනේ. අම්මේ අනේ අම්මේ මං අද ඔෆිස් වලදී රෑ වෙනවා. පුළුවන් වෙයිද අම්මට එළවලු ටික කපලා තියන්න? ඇයි? හිතුවද මං තමුන්ගේ වැඩකාරයා කියලා? මගේ දුව කරන වැඩ වලින් තමුන් 100න් එකක්වත් කරනවද? අනේ ඇයි අම්මේ ඔහොම කතා කරන්නේ? මං ඔෆිස් එකේ වැඩත් කරන ගමන් ගෙදර වැඩත් කරනවනේ. ඔය ඔෆිස් වල ඉඳන් මොන නාඩගම් නටනවද කියලා කවුද දන්නේ? අපරාධේ. කොරමගේ අහිංසක කොල්ලා වුණා මේකට. අනේ අම්මේ ආයෙනම් කිසිම උදව්වක් එපා. අහගත්ත ඒ කතාව ටික හොඳටම ඇති. දුවගේ පැත්තට මවගේ කතාව දැන් කවදාවත් ආදරේ නොම දේවිද දන් දවස් ගෙවි යයි ගිනි ඇවිලෙමින් මන් තවත් මොනවා වේවිද ඉනුමැන ඉවසන්
නුඹගේ පැත්තට තමයි දැන් අම්මා කතා කරන්නේ. ලේලිව පේන්න බෑ. තව ටික කාලයක් යද්දී මොනවා වෙයිද අපි බලමු. ලේලිගේ අදහස් ගණනට නොගන්න මේ නැන්දම් මට වෙන දේ බලන්න. රෑදවල් ඇත ගෙවෙමින් පෙනෙන්න නෑ සතුටක් හදවත් තුල පිරෙන්න. නැන්දම්මා ලේලිවත් පුතාවත් කියන දේ කනකට ගත්තේ නැහැ. දවස් ගෙවිල යද්දී සමහර දේවල් වෙනස් වෙනවා. අම්මේ මට අම්මගෙන් උදව්වක් ඕනේ. මොකද පුතේ? අනේ අම්මේ අම්මයි කරාබුදක දෙන්නකෝ මට. අපේ පුතාගේ ඉස්කෝලේ වැඩකට ලොකු මුදලක් ඕනේ. මගේ අතේ මේ වෙලාවේ සල්ලි නෑ. ඔයාට නොදැන දෙයක් තියෙනවද පුතේ? පොඩ්ඩක් ඉන්න. ගත්. අනේ අම්මේ මං ඉක්මනින්ම මේක බෙරලා දෙන්නම් හරිද? හරි පුතේ. ඔය ගැන හිතන්න නැතුව වැඩේ කරගන්නකෝ. ඊ අපේ පුතා මගෙන් සල්ලි වගේක් ඉල්ලුවා. සඳමිනීගේ මෙඩිකල් ටෙස්ට් වගේක් කරන්න තියෙනවලු. මන් දුන්නේ. මට ඕන නම් ඕක තියලා හරි දෙන්න තිබ්බා. මන් දුන්නේ. දෙන්න එපා අම්මේ. මං නම් කියන්නේ අම්මා ඔය සඳමිනීට ඇල් වතුර උගුරක්වත් දෙන්න එපා. අම්මට ඉතින් යාගින් වැඩක් නෑනේ. හැමදේටම මම ඉන්නවනේ. ඒක මන් දන්නවා පුතේ. ඔය ඉන්නේ කාමරෙට වෙලා මොනවාද කර පාඩම් කරනවලු. දැන්දට පස්සේ මොන පාඩම්ද පුතේ? ඒක නම් ඇත්ත අම්මේ. මොකක් හරි අඩව්වක් අල්ලනවත් දන්නේ නැහැ. අනේ පුතේ. මගේ මේ පැත්තක් බලන තෝකිය. අයියෝ පුතේ. ඔන්න ඔය පුටුව පොඩ්ඩක් ඇදලා ගන්න. පුතේ. අයියෝ අම්මේ මම මේ හදිස්සියෙම ආවේ පුතාගේ ඉස්කෝලේ වැඩේට යන්න. සඳමිනී. සඳමේ. අම්මේ මොකද මේ? හරි. ඔහොම වඩිනම. අද අපි පුතේ. අම්මේ මොකක්ද උනේ එකපාරට? සඳමිනී මේ මම අපේ පුතාගේ ඉස්කෝලේ වැඩේට යනවා. ඔයා පොඩ්ඩක් අම්ම ගැන බලන්න. අම්මේ මං යනවා. අනේ දෙයියනේ. මොකද මොකද මේ උනේ පුතේ? අනේ අම්මේ අම්මා බය වෙන්න එපා. මං අම්මව දැම්මම ડોක්ටර් කෙනෙක් ළඟට එක්කන් යන්න. චුට්ටක් ඉන්නකෝ. පුතා දැන් ඊට පුතේ. අනේ අම්මේ එයා එදි තව රෑ වෙනවා. අම්මා බය වෙන්න එපා. මං ඒ හැමදේම ඔයලා බලලා කරන්නම්. හා? අම්මා මේක අහලා කලබල වෙන්න එපා. අම්මට අංශ භාගය. අනේ පුතේ. හරි අම්මේ. අම්මා යන්න එපා. අපි කොහොම හරි හොඳ කරගමු. හොඳද? හරි ඉන්නකෝ. මං ඔෆිස් එකට කෝල් එකක් කරන් ඉන්නම්. හරි? ඒ කියන්නේ මට සෑහෙන්න කාලයක් ඇත්තටම වෙලා ඉන්න වෙයිද පුතේ? එහෙම ඉන්න වෙනවා අම්මේ. තව දරුවෝ ඉන්නවද අම්මට? ඔව් ඩොක්ටර්. මගේ දුව ඉන්නවා. එයා ඇවිල්ලා වැඩ ටික කරලා දෙයි ඩොක්ටර්. එහෙනම් ඉතින් කමන්නේ. බෙහෙත් වලින් හොල කරන්න පුළුවන් නේ. මේ ඔබතුමියගේ දුවද එතකොට? අනේ නෑ ඩොක්ටර්. මේ ඉන්න මගේ ලේලේ. මෙඩිකල් ටෙස්ට් වලට ලක්ෂ 3ක් විතර වියදම් කරද්දි මම නම් හිතුවේ දුව කියලා. ඕනම එච්චර ගාණක්. ඔව් ප්‍රයිවට් හොස්පිටල් එකක් නේ අම්මා. අනික වියදම කීයක් ගියත් අම්මව හොඳ කරනවා කියලා ඒ මිස් කිව්වා. අනේ දෙයියනේ. මොන තරම් රත්තරන් කෙල්ලෙක්ද? අනේ දුවේ. ඇයි ඔය අතක් ගෙදර? අපේ නයෝමි ආවේ නැද්ද? අක්කා කිව්වා මේ පුතාගේ වැඩ හින්දා එයාට එන්න විදිහක් නැහැ කියලා. ඉතින් මං අදත් නිවාඩුවක් දැම්මා. හරි දැන් ඇයි අම්මා දන්නේ? අනේ පුතේ. මං නයෝමි කියන කතා අහලා සනමිනේ දුවට දොස් කිව්වා.
වෙනස්කම් කරා. අන්තිමට ඇඳට වැටුණාම එයාගෙන් හිටියෙත් මේ තොඹ තමයිනේ. අනේ අම්මේ ඒක අපේ ගෙදර නෙමෙයි. කොහෙද එහෙමයි. දැන් ඉතින් මේ දේවල් නොහිතා මේ කැඳේක බන්නකෝ. මේ ආත්මේ ලේලි වුණාට කලින් ආත්මේ අම්මගේ දුව මං. ඉතිරි උනේ ලේලි අර මවට එදා නැති කර ගමු බේදය එය උගේ නමිදා ඇති උනොතින් ගැටුමක් ජීවිතේ සදා නැතිවේ සතුටක් හිදී